හෙල්ති දෙසමන YouTube channel එකත් එක්ක එකතු වෙනවා. ඔයාලා ආදරෙන් පිළිගන්න අද ප්‍රෝග්‍රෑම් එකට. අද අපිත් එක්ක එකතු වෙන්නේ ડોක්ටර් අකලංක ගමගේ. ඉතින් කොහමද? හොඳින් ඉන්නවා. අද ප්‍රෝග්‍රෑම් එකට රැස්සෙම ආවා. මధుරෝද? රැස්සයි මధుරෝයි කියන්නේ නිකන් එකින් එකට බැඳිලා තියෙන දෙකක්. අනිවාර්යයෙන්. මේ ඇතර මට එච්චර හොඳ අත්දැකීමක් නෑ ඩෙන්ගුත් එක්ක. මොකද මටත් හැදිලා තියෙනවා. ඒ වගේම මගේ යාළුවෙක්, මගේ ළඟම හිටපු යාළුවෙක් ජීවිතින් පවා සමුගත්තා ඩෙන්ගු නිසා. බලාගෙන ඉන්න අයට කියමු නේද මේ ගැන පරිස්සම මේකේ මේ ඩෙන්ගු වලින් පරිස්සම් වෙන්නේ කොහොමද කියලා. අනිවාර්යෙන් ලහිරු. ඩෙන්ගු හැදෙන්නේ මදුරුවකින් නේද? ඔව් ඒඩිස් කියන මදුරුවෙන් තමයි ඩෙන්ගු හැදෙන්නේ. ඒතකොට මේ අපි ඩෙන්ගු ගැන දැනගන්න ඕන දේවල් ප්‍රධාන වශයෙන් කාරණා අපිට තුනක් විතර කියන්න පුළුවන්. පළවෙනි දේ තමයි ඩෙන්ගු කොහොමද බෝ වෙන්නේ. අපි කොහොමද ඩෙන්ගු වලින් කියන්නේ අපේ සමාජයෙන් තර්ජනය අඩු කරන්නේ කොහොමද දැනගන්න ඕනේ. ඊට පස්සේ මොන වෙලාවටද අපි රෝහල් ගත වෙන්න ඕනේ. මොන වෙලාවටද ડોක්ටර් කෙනෙක් හම්බෙන්න ඕනේ. රිකවරි පේස් එකේ මොනවද වෙන්නේ කියලා දැනගන්න ඕනේ. අපි මුලින්ම කතා කරමු මේ ඩෙන්ගු මදුරුව බෝ වෙන පරිසරය ගැන. ඩෙන්ගු මදුරුව බෝ වෙන්නේ විශේෂයෙන්ම ගලාගෙන යන්නේ නැති පිරිසිදු වතුර තියෙන තැන් වල අපි හිතන්නේ නැති තැන් වල තමයි ඩෙන්ගු මදුරුව බෝ වෙන්නේ. අපි කිව්වොත් දැන් මෙතන අපි මල් ආසයක් තියලා තිබ්බොත් එතන ඩෙන්ගු මදුරුව බෝ වෙන්න පුළුවන්. එතකොට අපි බලාගෙන ඉන්න කට්ටියට අපි ආදරෙන් ඉල්ලනවා ඔයගොල්ලොන්ගේ ගෙදර ඒ වගේ තැන් තියෙනවා නම් අනිවාර්යයෙන්ම පරීක්ෂා කරන්න. මදුරු කීටයෝ එහෙම ඉන්නවද? මේ සමහර විට ඔයාට ඩෙන්ගු මදුරුව මේ ඔයා ළඟම ඉඳලා ඔයාට දෂ්ට කරලා ඩෙන්ගු හැදෙනවා වෙන්න පුළුවන්. අනිවාර්යෙන්. අපි හිතන්නේ නැත්නම් තමයි ඩෙන්ගු බෝ වෙන්නේ. ඒ කියන්නේ වතුර එකතු වෙන තැන්, පිරිසිදු වතුර එකතු වෙන තැන් අනිවාර්යයෙන් පරීක්ෂා කරන්න කියලා ඉල්ලනවා. ඉතින් අපි දැන් මේ ඩෙන්ගු මදුරුවෙක් අපිට දැන් දෂ්ට කරොත් එහෙම අපි කොහොමද දැනගන්නේ අපිට ඩෙන්ගු හැදුණා කියලා? මෙහෙමයි ලහිරු. අපිට මුලින්ම එන්නේ අපිට හිතා ගන්න බැරි වුණා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපිට කැස්සෙන් පිරිස හැදුනා මොන අන්න ඒ වගේ අපිට ඒ කියන්නේ අපිට ඒක අපි කියන අන්ඩිෆරෙන්ෂියේටඩ් ෆීවර් කියලා කියන්නේ. ඒක අපිට අර සාමාන්‍යයෙන් එන උණක් තමයි ඉස්සරලා මෙන්නේ. එතකොට අපි ඒක නේ ගොඩක් වෙලාවට අපි ඒක ඉග්නෝර් කරලා අපි එහෙම ඉන්න බලනවා. ඊට පස්සේ ටික දවසක් යද්දී ඒ කියන්නේ දවස් දෙකක් විතර යද්දී අපිට ගොඩක් ලොකු ෆීවර් එකක් එනවා. සාමාන්‍ය ෆැරන්හයිට් 101කට 102කට වගේ ලොකු දරා ගන්න බැරි ෆීවර් එකක් එනවා. අපි සාමාන්‍ය ඩෙන්ගු උණත් බෙදනවා. ඒ කියන්නේ ඩෙන්ගු කියන රෝගේ බෙදනවා. මුලින්ම එනවා අපිට ෆෙබ්‍රල් ෆේස් එක. ඊට පස්සේ ක්‍රිටිකල් ෆේස් එක. අන්තිමට රිකවරි ෆේස් එක. මුලින්ම එන්නේ ෆෙබ්‍රල් ෆේස් එක. මම අර කිව්වේ මුලින් උණක් එනවා කියලා. ඔව්. ඒතොර උණ ආවට පස්සේ ඊළඟට තමයි ක්‍රිටිකල් ෆේස් එකට යන්නේ. මුලින්ම එන උණට අපි කියනවා බ්‍රේක් බෝන් ෆීවර් කියලා. හරියට මේක අපි නිකන් කිව්වොත් අපි නිකන් කොඳු වැට පෙළ කැඩෙනවා වගේ ලොකු වේදනාවක් එක්ක උණක් එනවා. මම හිතන අත්දැකීමක් අනිවාර්යයෙන්ම ලොකු තද උණක් එක තද ඔළුවේ කැක්කමක් එනවා. දරාගන්න බැරි මට්ටමේ. අනිවාර්යයෙන්. ඩෙන්ගු වල විශේෂයෙන් වෙන්නේ එතකොට දැන් අර උණෙන් වෙනස් වෙන්නේ අපිට දරා ගන්න බැරි හන්දි වේදනාවක් එන්න පුළුවන්. ඊට පස්සේ අපේ ලොකු මසල් පේන් එකක් එන්න පුළුවන්. දැන් වැස්ස කාලෙක සමහර විට වෙන උණක් වෙන්නත් පුළුවන්, ඩෙන්ගු වෙන්නත් පුළුවන්. එතකොට අපි දන්නේ මේ සමහර විට අනිවාර්ය නිවුස් වලට එහෙම කියන ඩෙන්ගු අසංගත තත්වයක් එහෙම තියෙනවා මෙහෙමයි කියලා. එතකොට අපි මොන හරි කියන්නේ බෙහෙත් වර්ග ගැනීමෙන් මොන හරි අපි ගන්න උණ අඩු වෙන මොන හරි ගන්න එක ප්‍රශ්නයක් නැද්ද? එතකොට ડોක්ටර් කෙනෙක් හම්බෙන්න යන්න ඕන අපි කොයි වගේ තැනකට ආවට පස්සේද අපි කොහොමද ඒ ගැන? මෙහෙමයි ලහිරු. ඔයාට ගෙදරදී කරන්න පුළුවන් දේවල් කීපයක් තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය උණකට කරන ප්‍රතිකාර ඒ කියන්නේ ඔයා සාමාන්‍ය දන්න අපිට පැරසිටමෝල් ගන්න පුළුවන්. ඊට පස්සේ ඒ වගේ දේවල් සාමාන්‍යයෙන් ඔය අත් බෙහෙත් දේවල් පාවිච්චි කරලා ඒක ඔයාට තේරෙනවනේ මේක උණ දවස් 2-3ට වඩා වැඩි යනවා කියලා. ඔයාගේ අත් බෙහෙත් වලින් ඒක නවත්ත ගන්න බැරි නම් ඊට පස්සේ අනිවාර්යෙන් අපි අපේ පණ්ඩිතකම් පැත්තකට තියලා ડોක්ටර් හම්බෙන්න යන්න ඕනේ. එතකොට ගියාට පස්සේ ડોක්ටර් තීරණය කරනවා. ඔයාලට කොච්චර දවසක් උණ තිබ්බද? ඒ රෝග ඉතිහාසය බලලා අපි කියන හිස්ටරි එක කියලා. අපි ඒක බලලා තීරණය කරනවා. ඔයාලට හැදිලා තියෙන මොකද්ද? ඒ කියන්නේ අපි ඕන කරන මූලික රුධිර පරීක්ෂණ කරලා අපි මොන බ්ලඩ් ටෙස්ට් මොනවද කරන්නේ? මූලික කරන්නේ ෆුල් බ්ලඩ් කවුන්ට් එක. ෆුල් බ්ලඩ් කවුන්ට් එකෙන් කරන්නේ ඊට පස්සේ ඒකේ WBC සුදු රුධිර අණු අඩු වෙන්න පුළුවන්. ඒකත් එක්කම රුධිර පට්ටිකා ප්ලේට්ලට් කවුන්ට් එක අඩු වෙන්න පුළුවන්. ඒක තමයි මූලිකව අපි බලන්නේ. ඒතකොට සාමාන්‍යයෙන් අපි ඒකෙන් ડોක්ටර් තීරණය කරනවා මෙයාට මොකක්ද තියෙන ස්ටේජ් එක කියලා. ඊට පස්සේ තීරණය කරනවා මෙයා හොස්පිටල් යවන්න ඕනද? රෝහල්ගත කරන්න ඕනද නැත්නම් ගෙදර තියලා බෙහෙත් කරන්න පුළුවන්ද කියලා. සාමාන්‍යයෙන් අපි නෝමල් වැලියු එකකට කියන්නේ සාමාන්‍ය ප්‍රමාණයට වඩා පට්ටිකා එහෙම නැත්නම් සුදු රුධිර අඩු නම් ගොඩක් වෙලාවට හොස්පිටල් ඇඩ්මිට් කරලා මට මාව නම් දවස් 7ක් හොස්පිටල් එකේ තියාගත්තා. ඔව්. සාමාන්‍යයෙන් එහෙම මේ ඩෙන්ගු හැදෙන කෙනෙක් අනිවාර්යයෙන්ම මේ දවස් 7ක් තියාගන්නවද? ඒක මෙහෙමයි. ඒක ඩිපෙන්ඩ් වෙනවා. ඒ කියන්නේ අපේ ඉමුනිටි එකත් එක්ක අපේ ඩිපෙන්ඩ් වෙනවා ඒක. දැන් සාමාන්‍ය අපි කියන්නේ පොඩි ළමයෙක් ගෙන ප්ලේට්ලට් කවුන්ට් එක 1,50,000ට අඩු වෙච්ච ගමන්
අපි හොස්පිටල් ඇඩ්මිට් කරන්න ඕනේ. සාමාන්‍ය වැඩිහිටියෙක් ගෙන 1,30,000 අඩු වෙච්ච ගම ඇඩ්මිට් කරන්න ඕනේ. එතකොට තව කලින් හොඳ මාතෘකාවක් ගත්තා ගෙදරින් මොනවද ගන්න ඕනේ කියලා. මේ ගොඩක් අය වරද්ද ගන්න තැනක් තමයි ගොඩක් අය පාවිච්චි කරන පේන් කිලර්ස්. ඔව් ඒ කියන්නේ දැන් සමහරලාට උණ හැදුනම අපි මේ ෆාමසිට ගිහිල්ලා ඉල්ලනවා දැන් කොහොම ඉල්ලුවට පස්සේ අපිට දෙනවා පැරසිටමෝල් නෙමෙයි වෙන වේදනානාශක දෙනවා. මොකද අපිට දරා ගන්න බැරි එකක් මත තියෙන සමහරවිට පැරසිටමෝල් වලට අඩු වෙන්නෙත් නැහැ. අනිවාර්යයෙන්. එතකොට ඔය ෆාමසි එකකින් මේ ඔය එක සැරයක් මම අඳුරන යාළුවෙක්ට හොම මේවා කරලා මේ ෆාමසි එකකින් එහෙම පේන් කිලර්ස් අරගෙන ඒ බෙහෙත් ගන්න ගියාට පස්සේ ડોක්ටර් හොඳටම බැනලා තිබ්බා මේ එහෙම ගත්ත එක වැරදි කියලා. බයික සාධාරණයි. කරගන්න පුළුවන් මෝඩම වැඩේ තමයි පේන් කිලර්ස් ගන්න එක. ඒ කියන්නේ තමන්ට උණක් ඇවිල්ලා ඒක තේරෙන්නේ නැත්නම් දවස් 3කට වඩා තියෙනවා නම් පේන් කිලර්ස් ගන්නවා කියන කරන් තියෙන මෝඩම වැඩ. ඔව් ඇත්තටම ඒ කියන්නේ වේදනාව අඩු කරනවා විතරනේ රෝගේ හැදෙන්න හේතුව. ඒකට ඒ කියන්නේ ඩෙන්ගු වල අපි බෙදනවා ඩෙන්ගි හිමොරැජික් ෆීවර් කියලා අන්තිම ස්ටේජ් එකට යන්න පුළුවන්. ඒකට යන ප්‍රධාන හේතුව තමයි සාමාන්‍ය වෙලා තියෙන මරණ වලට හේතුවකුත් තමයි ඔය පේන් කිලර්ස් ගන්න එක. අපි කියන්නේ NSAIDs කියලා කියනවා. එතකොට ඒවා ගන්න එක තමයි අපි සාමාන්‍ය ඔය කම්ප්ලේන් එකකුත් තියෙන්නේ. හොස්පිටල් එකට ගියා දුන්නේ පැරසිටමෝල් විතරයි. ඔව්. දැන් ඇත්තටම මම මේ හොස්පිටල් එකේදීත් මට මේ කොච්චර කියන උණ තිබ්බා මට දෙන්නෙම පැරසිටමෝල් විතරයි. වෙන එතනින් එහාට මට කිසිම බෙහෙතක් දෙන්නේ නැහැ. ඒ වෙලාවට ඇත්තටම මේ දැන් මගේ අත්දැකීමුත් එක්ක කියනකොට මට මම බොන වතුර ප්‍රමාණය මයින්නවා. එතකොට මම පිට කරන මුත්‍රා ප්‍රමාණය මයින්නවා. එතකොට සේලයින් දෙනවා. ඇයි ඒවා ඇත්තට මැනලා දෙන්නේ? දැන් අපි කතා කරන්නේ අපි ගෙදරින් මොකද කරන්න ඕනේ කියලා. ඊට පස්සේ ડોක්ටර් ගියාට පස්සේ ડોක්ටර් තීරණය කරලා තාව රෝහල් ගත කරන්න ඕනේ කියලා. ඊට පස්සේ එතනින් ඔයයි කරන්නේ ඔයාගේ ෆ්ලුයිඩ් බැලන්ස්. ඔයා කොච්චරක් දියර වර්ග ගන්නවද? ඔයා කොච්චරක් දියර පිට කරනවද? කොච්චරක් යුරින් පාස් කරනවද කියලා. එතකොට ඒක තීරණය වෙද්දි මෙහෙමයි. ඔයාට දැන් ඒක ඔයාලා ඩෙන්ගු හැදලා තියෙද්දි ඒකේ තත්ත්වය මත වෙනස් වෙනවා. ඒක ඔයාට අපි ඕරල් ඉන්ටේක් කියලා කියනවා. අපි කටින් බොන වතුර හරි කැඳ හරි මොනවා හරි ඒවෙන් විතරක් පාලනය කරනවද? එහෙම නැත්නම් නෝමල් සේලයින් වලට යනවද? ඒ කියන්නේ නැත්නම් සොලිඩ්ස් වල යනවා කියලා තීරණය කරන්නේ එතනින් පස්සේ තමයි ඒ තීරණය ගන්නෙ. හැබැයි ඒ අතරමැද්දේ ඔයාට දෙන්න එකම බෙහෙත තමයි පැරසිටමෝල්. පුන පාලනය කරන් දෙන්නේ පැරසිටමෝල් විතරයි. මට ඔය අතරතුර මගේ පෞද්ගලික අත්දැකීම් වලින් ගත්තොත් මට ඇත්තටම කෑම කන්න ලොකු අප්‍රියතාවයක් ආවා. මේ මම හිතන්නේ ගොඩක් කට්ටියට ඒ ප්‍රශ්නේ තියෙනවා. ඒ වුණාට මේ ડોක්ටර්ස්ලා කියනවා කොහොම හරි පුළුවන් තරම් හොඳට කෑම කන්න. ඒ දෙත් එක්ක මට ආයෙ මතක් වෙන්නේ මේ මට මොනම වෙලාවකවත් ඇඳෙන් බහින්නවත් එපා කියලා කිව්වේ. කවුරු හරි මට ළඟ තියාගෙන මම වොෂ්රූම් එකට ගියත් මම යන්න ඕන වීල් චෙයාර් එකක යන්න ඕන. ඇයි මේ ඇඳෙන්වත් බහින්න එපා කියන ඩෙන්ගු හැදෙන කෙනෙක්ට? ඒක තමයි අපි සාමාන්‍ය ඩෙන්ගු මැනේජ්මන්ට් වලදී කරන්නේ. පුළුවන් තරම් ඒ ලෙඩාට විවේකය දෙන්න ඕනේ. අපි කියන්නේ ඇඳ විවේකය කියලා. බෙඩ් රෙස්ට් එක පුළුවන් තරම් දෙන්න ඕනේ. ඒකයි ෆ්ලුයිඩ් මැනේජ්මන්ට් ඊට පස්සේ පේන් මැනේජ්මන්ට් වල අපි දෙන්නේ පැරසිටමෝල් විතරයි. එතකොට ගොඩක් වෙන්නේ තරුණ කට්ටිය හොස්පිටල් එකට ඇඩ්මිට් වෙනවා. එයාලා හිතනවා යාළුවට එච්චර ලොකු උණක් නැහැ. මහන්සි වෙන්න පුළුවන් කියලා. එක්ක බලෙන් ටිකට් කපන් ගෙදර යනවා. අපි කියනවා ලාමා ගියා කියලා. ඊට පස්සේ ගිහිල්ලා අන්තිමේදී ක්‍රිටිකල් ෆේස් එකේදී ආයෙ ඇඩ්මිට් වෙනවා. ඒක අර අපිට පිටින් බලලා තීරණය කරන්න බෑ අතරම ලහිරු. අපේ කොහොමද අපේ ඉමුනිටි වැඩ කරන්නේ? අපි කොච්චර ඒ කියන්නේ අපිට කොච්චර ඇඟේ හයිය තිබ්බත් අපේ ඉමුනිටි එක තීරණය කරන්න අපිට එළියෙන් බලලා තීරණය කරන්න බෑ. ඇත්තටම එච්චර චූටි සතෙක් ගේන 60වත් පේන්නේ නැති වෛරස් එකට අපිව නැත්තර නැති කරලා දාන්න පුළුවන් මේ අපි හිතන්නේ නැතුව හරියට කිසි මේ පිළිවෙලක් නැතුව වැඩ කරොත් එහෙම. ඔව් අපි හිතන්නේ අපි දැන් මේ ඩෙන්ගු පටන් ගත්ත කාලේ ඉඳන් මේ නිකන් අපි ඇතිතරම් තොරතුරු කතා කරලා තියෙනවා. හැබැයි මේ තියෙන එකම ප්‍රශ්න තමයි නොසලක. ඉග්නෝර් කරන හැමදේම. එතකොට මේ දේවල් හරියට කරා නම් අපි මේ අද මේක කතා කරන්න දෙයක්වත් නැහැ. ඇත්ත වශයෙන්ම. ડોක්ටර්ස්ලා කියලා දෙනවා පොඩ රතු පාට කෑම වර්ග එහෙම පොඩක් කන්න එක අඩු කරන්න කියලා. දැන් බීට් එහෙම කන්න එපා කියලා කියනවා මේ දැන් මේකේදී ඒගොල්ලෝ අර ටොයිලට් යනකොටත් පොඩ්ඩක් බලන්න කිව්වා ලේ එහෙම යනවාද ඒ දේවල් බලන්න කියලා. ඇයි මේ රතු පාට කෑම කන්න එපා කියන්නේ? එහෙම නැත්නම් විශේෂ ඔය වගේ කෑම තියෙනවද තව කන්න එපා කියන? ඇත්තටම මේ හොඳ ප්‍රශ්නයක් ඇහුවේ. ඒ කියන්නේ දැන් ඔය අපි කන දේවල් අපි බැහැර කරද්දී අපි මල පහල වර්ණයක් තියෙනවනේ. එතකොට ඒක අපිට අපි කන කෑමෙන් ආවද නැත්නම් අපි ඇත්තටම ඇතුලේ අපේ රුධිර වාහනයක් වෙලාද කියලා අපිට තීරණය කරන්න බෑ. අපි මොනවාද චොක්ලට් වගේ කෑම කෑවොත් බීට් වගේ කෑම කාලා තිබ්බොත් ඊට පස්සේ ඔය කලරින් දාපු බීම් බීලා තිබ්බොත් අපි කරන්න ඕන හොඳම දේ තමයි පුළුවන් තරම් වතුර පානය කරන්න ඕනේ. ඒකත් අපි මැනලා දෙන ප්‍රමාණය පානය කරන්න ඕනේ. ඊට අමතරව කැඳ වර්ග අපි කියනවා ඒ කියන්නේ සාමාන්‍යයෙන් සොලියුට්ස් වගේ කියන්නේ හොඳ කැඳ වර්ග වෙන්න පුළුවන්. සීනි දාපු, ලුණු දාපු, බත් කැඳ වෙන්න පුළුවන්. ඊට පස්සේ
ඕන දියර ජාතියක් කලරින් නොදාපු ඕන දියර ජාතියක් පාවිච්චි කරන්න හොඳයි. ඊට අමතරව කොහොමත් කන්න නම් බෑ. කන්න කියන්නේ මාර විදිහට කෑම අප්‍රියක් ඇති වෙනවා. අප්‍රියයි අතරම කටතිත්තයි දියර වලින් තමයි බඩ පුරගන්නේ. බලන්න. අපි දැන් හොස්පිටල් එකේදී ඔතන දැන් ඔය සාමාන්‍ය අපි නෝමල් වෙන දේ ගැන කතා කරේ. සමහර කට්ටියට ඔතනින් එහාට ටිකක් දරුණු වෙනවා. අපි පොඩ්ඩක් ඒ තත්ත්වය ගැනත් කතා කරමු. ඇත්තට ඒක ටිකක් භයානකම තත්ත්වයක්. ඒක මටත් මගේ අඳුරන කෙනෙක්ගේ ලොකු අත්දැකීමක් තියෙනවා. මොකද මගේ යාළුවා නැති වෙද්දිත් එයා ගොඩක් බරපතලම තත්ත්වයට ගිහිල්ලා මටත් මතක් වෙද්දි ගොඩක් අවුල්. අපි මේ පොඩ්ඩක් බරපතලම තත්ත්වය ගැනත් පොඩ්ඩක් කතා කරමු. අනිවාර්යෙන්. ඊට කලින් තව දෙයක් මම කියලා ඉන්නද? පැපොලිෂ අහලා තියෙනවද? හැමෝම ඩෙංගු හැදුනට පස්සේ දෙන්න කියනකොට මම නම් පාවිච්චි කරේ නැහැ. මේ හැදෙනකොට පට්ටිකා වැඩි වෙනවා, ප්ලේට්ලට් වැඩි වෙනවා කියලා ඒක ගන්න කියනවා මේ එළියෙන් ගෙනල්ලා දෙනවා කට්ටිය. අපි ඒ කියන්නේ ඩෙංගු රෝගයට ප්‍රතිකාර කරද්දී අපි බලාපොරොත්තු වෙන්නේ මෙයාගේ රුධිර පට්ටිකා වැඩි කරලා මෙයාට එහෙම ඒ කියන්නේ එයාගේ අපි ඩෙංගු මැනේජ්මන්ට් කරද්දී අපි රුධිර පට්ටිකා වැඩි කරන එක ફોකස් කරන්නේ නැහැ. ඒතර රුධිර පට්ටිකා වැඩිුණා කියන්නේ ඩෙංගු හදුනා කියන එකත් නෙමෙයි. ඒක ෆැක්ට් එකක් විතරයි. එතකොට හදිස්සි හරි දැන් අපි අපි ඒක විද්‍යාත්මකව තහවුරු කරපු දෙයක්වත් නෙමෙයි. හදිස්සි හරි එළිය දැන් ඔය ටැබ්ලට් හදලා තියෙනවා පැපොලිෂ් අපි බොන්න එපා කියන්නේ. හැබැයි ඒවා බීලා රුධිර පට්ටිකා වැඩි වෙලා එතකොට වැඩුණාම මොකද හිතන්නේ? ඩෙංගු හොඳයි කියලා. ඊට පස්සේ අනිත් පැත්තෙන් එයාට ආයේ ක්‍රිටිකල් ෆේස් එකට යන්න පුළුවන්. එතකොට ඒක අපි ගන්න එපා කියන්නේ. හැබැයි ගන්නවා නම් ඒක මත විතරක් ඔයා තීරණය කරන්න බෑ. ඔයාට මේ පැපොලිෂ් බීලා ගෙදර ඉන්න බෑ. සමහරට අර ක්‍රිටිකල් ලෙවල් එකටත් යන්න පුළුවන් මේ පැපොලිෂ් බීව කියලා. එහෙම මේ පට්ටිකා වැඩි වුණා කියලා. ඒකත් කිසිම තේරුමක් ඇති දෙයක් නෙමෙයි එතකොට බලනකොට. අනිවාර්යයෙන්. ඩොක්ටර්ලා කිව්වා මට මේ මම ගන්න වතුර ප්‍රමාණය මයින්න ඕන, දියර ප්‍රමාණය මයින්න ඕන, මම පිට කරන මේ මුත්‍රා ප්‍රමාණය මයින්න ඕන. මේ සාමාන්‍යයෙන් ඇයි එහෙම කරන්නේ? අද අපි කතා කරා එහෙම කරන්න කියලා. මේ දේවල් ගැන පොඩ්ඩක් මේ දැන් මම කරපු දේ ගැන කිව්වේ. සාමාන්‍යයෙන් ඩොක්ටර් කෙනෙක්ගේ පැත්තෙන් ඇයි මේ කොහොමද මේ දේවල් මේ ලෙඩෙක්ට පැහැදිලිව කියන්නේ කියලා අපි මේ බලන් ඉන්න කට්ටියට කියමු. අනිවාර්යයෙන්. මම හිතන්නේ මේක බලන ගොඩක් කට්ටියගේ පවුල් එක කාට හරි ඩෙන්ගු හැදිලා ඇති. ගොඩක් වෙලාවට අපි කියන බයිස්ටෑන්ඩ් කියලා. ලෙඩා ගාව ඉන්න පුද්ගලයාට කියනවා මෙයාගේ ඉන්පුට් අවුට්පුට් අපි කියන්නේ බොන වතුර ප්‍රමාණය නැත්නම් බොන දියර ප්‍රමාණය සහ පිට කරන මුත්‍රා ප්‍රමාණය මයින්න කියලා. එතකොට සාමාන්‍යයෙන් අපි ඒ කියන්නේ ඒකෙන් තීරණය කරනවා මෙයා බොන වතුර ප්‍රමාණයට සාපේක්ෂව කොච්චර මුත්‍රා පිට කරනවද. ඒ මුත්‍රා ප්‍රමාණය අඩු වුණොත් එතකොට අපිට තීරණයක් ගන්න පුළුවන් මෙයාගේ ඇතුලේ ප්ලාස්මා ලීකේජ් එක ඒ කියන්නේ ඇතුලේ රුධිර වාහනයක් වෙනවා කියලා. එතකොට ඒක සාමාන්‍යයෙන් මෙහෙමයි. කිලෝ 50ක පුද්ගලයෙක් සාමාන්‍යයෙන් පැයකට වතුර මිලිලීටර් 50ක විතර පිට කරනවා. එතකොට අපි ඒ වගේ දල අදහසක් තියාගෙන තීරණය කරනවා. එතකොට ගොඩාක් වතුර පිට වෙන්න ගත්තොත්, ඒ කියන්නේ මුත්‍රා ගොඩාක් පිට වෙන්න ගත්තොත්, එහෙම නැත්නම් ගොඩාක් මුත්‍රා අඩුවෙන් පිට වෙන්න ගත්තොත් අපිට ඒක මත තීරණය කරන්න පුළුවන් අපි ඊළඟ මොකද කරන්න ප්‍රතිකාරය කියලා. ඒක තමයි කරන්න තියෙන ලොකුම දේ. ඒක තමයි සාමාන්‍ය ඩෙන්ගු වලට විශේෂ ප්‍රතිකාරයක් නෑ. මේ ඒ දේවල් මැනලා හරියට පිළිවෙලට ලෙඩාව මැනේජ් කරන එක තමයි. ඇත්තටම ලොකු ප්‍රතිකාරයක් ඕනෙත් නෑ. ඔව් හරියට. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපිට කරගන්න පුළුවන් දෙයක් තියෙද්දි විශේෂයෙන් ඕකට ලොකු වියදම් කරලා කරන්න ඕන දෙයක් නෙමෙයි. දැන් එතකොට බැරි වෙලාවත් මේ දැන් මෙයාගේ දැන් මුත්‍රා පිට වෙන එක අඩු වුණා. එහෙම නැත්නම් මුත්‍රා පිට වෙන එක වැඩි වුණා. ඒ කියන්නේ මෙයා දරුණු තත්යකට යන ගමන් දින්නේ. මුත්‍රා පිට වෙන අඩු වුණොත්. ඔව් ඒ කියන්නේ ඇතුලේ යාගේ අපි එතකොට ගොඩක් වෙලාවට කට්ටිය දැකලා ඇති බඩට පොඩ්ඩක් ටැප් කරලා බලනවා. ඔව්. එහෙම බලනවා ඇතුලේ ලීක් වෙනවද කියලා. එතකොට එහෙම වුණොත් අපි කියනවා ඩෙන්ගු හෙමොරේජ් ෂොක් එකට අපි යනවා කියලා. ඒක තමයි යන්න පුළුවන්. කියන්නේ ක්‍රිටිකල් ස්ටේජ් එකට යද්දී ඒක එන්න පුළුවන්. ඔව්. එතකොට ගොඩක් වෙලාවට දැන් නම් ඒ තත්ත්වය ගොඩක් අඩුයි. ඕක වෙන්න පුළුවන් අර කලින් කියව පඬිතුකම කරලා තිබ්බොත් ඕකට එන්න පුළුවන්. අපි කියන්නේ NSAIDs මොනවා හරි බීලා තිබ්බොත් ඊට පස්සේ අර අපි එපා කියපු කෑම කාලා හොයන්න බැරි විදියට ඒ කියන්නේ අපිට අර නෝටිස් වෙන්නේ නැතුව මන පහත් එක ගිහින් තිබ්බොත් අපිට හොයන්න බෑ අන්තිම වෙනකන්. ඒ කියන්නේ මේ ලෙඩාගේ අතෙත් ළඟ ඉන්න එක්කෙනාගේ අතෙත් මාර ලොකු වගකීමක් තියෙනවා ලෙඩාගේ ජීවිතය ගැන මේ වෛද්‍යවරුන් හරියට දැනුවත් කරන එකයි එතකොට වෛද්‍ය උපදෙස් හරියට පිළිපදින එකයි. අනිවාර්යයෙන්. ඒ කියන්නේ ඩෙන්ගු රෝගියෙක්ව ඇත්තටම ජීවිතෙන් වන්දි ගෙවන්න ඕනේ නැහැ. ඔයා හරියට ඒ ડોක්ටර්ස්ලා නර්ස්ලා කියන විදිහට හරියට පිළිවෙලට ඒ දේවල් කරනවා නම් ඔයාගේ ජීවිතේ බේර ගන්න පුළුවන්. ඔව්. ලහිරුට මතක නම් අපි පොඩි කාලේ ටීවී වල ඇඩ් ගියේ ඩෙන්ගු මාරාන්තිකයි කියලා. ඔව්. දැන් ඇඩ් යන්නේ ඩෙන්ගු වළක්වා ගත හැකියි කියලා. ඒකත් අපි මේ කියන්නේ අපි
අපට පරිසරය පිරිසුදු තියාගන්න නම් අපි හරියට වෛද්‍ය උපදෙස් පිළිපදිනවා නම් ඒ දේ කරන්න පුළුවන්. එතනින් පස්සේ දැන් අපි ඔය ක්‍රිටිකල් ලෙවල් එකට ගියට පස්සේ විශේෂ අවධානයක් දීලා ડોක්ටර්ස්ලා කරන දේවල් මොන හරි තියෙනවද විශේෂයෙන් නැත්නම් ලෙඩුන්ගේ පැත්තේ සැලකිලිමත් වෙන්න ඕන දේවල්? ඔව් මෙහෙම ඊට පස්සේ අපිට ඩෙන්ගු වලින් අපිට ඊට පස්සේ යන්න පුළුවන් අපේ ඕගන් ෆේලියර් එකට යන්න පුළුවන්. ඒ කියන්නේ ඒක ගොඩාක් අන්තිම ස්ටේජ් වල තමයි යන්න පුළුවන්. එතකොට සමහරට ලෙඩාව ICU දාන්න වෙයි. ඒ වගේ දේවල් තියෙනවා. ඒක එතනින් පස්සේ ඒ වෙන දේවල් ටික ඒ අදාළ ඒ වෛද්‍යවරයා තීරණය කරලා ඒ අදාළ දේවල් ටික තමයි කරන්නේ. ඩෙන්ගු රෝගයට අදාළ කරන ඒ මැනේජ්මන්ට් එක තමයි දැන් මේ කතා කරන්නේ. එතකොට අපි දැන් ඩෙන්ගු වලට ට්‍රීට්මන්ට් අරගෙන යනවා ගෙදර ඩිස්චාර්ජ් වෙලා යනවා. දැන් අපි ප්ලේට්ලට් කියන පට් ටිකක් සාමාන්‍යයෙන් තත්යකට ඇවිල්ලා WBC ඩොක්ටර් කියපු විදිහට WBC මේ normal වැලියකට කිට් වෙන්න ඇවිල්ලා ගෙදර ගියාට පස්සේ අපි ඊට ගෙදර වෙනදා වැඩ කරා වගේ වැඩ කරන්න පුළුවන්ද කොහොමද? දැන් මට නම් ඇත්තටම මේ මගේ අර පර්සනලි මගේ මේ කෑම ගන්න විදිහත් එක්ක මාව පොඩ්ඩක් රිකවර් වෙන්නත් පරක්කු වුණා. එහෙම කලින් වගේ වැඩ කරන්න බෑ මට ගියපු ගමන්. ඒක ගැන අපි පොඩ්ඩක් කතා කරමු. ඔයා වෙජිටේරියන් නේ? එතකොට මෙහෙමයි. ඩෙන්ගු හැදෙන්න කලින් හිටපු කෙනා නෙමේ හොස්පිටල් එකේ ඉඳලා ඩිස්චාර්ජ් වෙලා ගෙදර යද්දී ඉන්නේ. ඒක හොඳ මතක තියාගන්න ඕන. ඔයාගේ ඉමුනිටි එක හරි අඩු වෙලා තියෙනවා. එතකොට ඔයාගේ සමහරට මොකක් හරි ඕගන් ඒ කියන්නේ ඕගන්ස් වල පොඩි පොඩි ඩැමේජ් තියෙන්න පුළුවන්. එතකොට ඔයා ලේසියෙන්ම ලෙඩ වෙන්න පුළුවන්. අපි කියනවා ගිහිල්ලා බර වැඩ මුකුත් කරන්න එපා. අපි හොස්පිටලෙන් ඩිස්චාර්ජ් කරත් අපි කියන්නේ ගොඩක් වෙලාවට ඇඳ විවේකයක් ගන්න තව දවස් 2-3ක් යනකම් ඔයා සම්පූර්ණ ඩිකා වෙලා නැහැ. එතකොට ඒ ඇඳ විවේකේ ගොඩක් අවශ්‍යයි. ඒ කියන්නේ හොඳ වෙලා ගෙදරට ගියත් අනිවාර්යෙන් බාර වැඩ කරන්න තු සාමාන්‍ය විදිහට ඉන්න ඕන. අද අපි ડોක්ටර් අකලංකත් එක්ක කතා කරේ ඩෙන්ගු රෝගය ගැන. ඒක හැදුනට පස්සේ අපි කොහොමද ප්‍රතිකාර ගන්න ඕන, ડોක්ටර් කෙනෙක් හම්බ වෙන්න ඕන, අපි නොකළ යුතු දේවල් මොනවද? ඒ හැම දේ ගැනම අපි කතා කරා. ඉතින් බලාගෙන ඉන්න ඔයාලට මම හිතනවා ලොකු දැනුමක් ලැබෙන්නේ නැති කියලා. ඊළඟ පාර මේ වැස්සත් එක්ක අනිවාර්යයෙන්ම ඔයාලට මේ වගේ අත්දැකීම් වලට මුහුණ දෙන්න වෙයි. ඒ නිසා පරිස්සම් වෙන්න. වෛද්‍යවරුන්ගේ උපදෙස් හරියට පිළිපදින්න. ඔයාගේ ජීවිතයට කිසිම හානියක් නැතුව ඔයාට හොස්පිටල් එකෙන් එළියට එන්න පුළුවන්. ඔයාට ඩෙන්ගු හැදෙන්නේ නැති වෙන්නත් ඔයාගේ මදුරුවෝ ගණ එක මදුරුවෝන්ගෙන් ආරක්ෂා වෙන එක ඔයාගේ පරිසරය හරියට පිරිසිදු තියාගන්න. එහෙනම් අදට අපි මේ වීඩියෝ එක සමු ගන්නවා. අපි ඊළඟ එපිසෝඩ් එකකින් ඉක්මනින්ම හමු වෙමු. අයබෝන්.